BMW 7 සීරීස් යනු ජර්මනියේ BMW සමාගම විසින් නිෂ්පාදනය කරන ප්‍රධානතම ෆ්ලැග්ෂිප් විශාල ප්‍රමාණයේ සුඛෝපභෝගී සෙඩාන් වාහන මාලාවක් වන අතර එය 1977 දී පළමුව හඳුන්වා දී අද දක්වා පරම්පරා කිහිපයක් හරහා නවීකරණය වෙමින් පැවතී ඇත. මෙම මෝටර් රථය BMW සමාගමේ BMW 5 සීරීස් සහ BMW 6 සීරීස් මෝටර් රථ වලට වඩා ඉහළ ස්ථානයක පවතින අතර ප්‍රධාන තරගකරුවන් ලෙස Mercedes-Benz S-Class සහ Audi A8 වන සුඛෝපභෝගී වාහන පවතී. පළමු පරම්පරාව වන E23 1977 සිට 1986 ඉන්ලයින් ඍණ 6 එන්ජින් සහ එදා කාලයට ඉතා උසස් ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සමග පැමිණි අතර 32 1986 සිට 1994 පරම්පරාව BMW හි පළමු V12 එන්ජිම, ABS සහ ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල් වැනි ආරක්ෂක තාක්ෂණ හඳුන්වා දුන්නා. 38 1994 සිට 2.01 මොඩලයේ නැවිගේෂන් සිස්ටම්, කර්ටේන් එයාබග්ස් සහ සිනන් හෙඩ්ලයිට්ස් වැනි නවීන පහසුකම් ලබා දුන්නා. පසුව E65, E66 2.01 සිට 2.08 පරම්පරාව BMW eDrive ඉන්ෆෝටේන්මන්ට් පද්ධතිය ඇක්ටිව් ස්ටීරින් සහ නව ආරක්ෂක තාක්ෂණ හඳුන්වා දුන්නා. 1.1, 1.2, 2.08 සිට 2.15 මොඩල ටර්බෝචාර්ජ් එන්ජින්ස් සහ ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් තාක්ෂණය යොදාගත් අතර G11, G12, 2.15 සිට 2.22 මොඩලයේ කාබන් කෝ චැසිස්, සෙමි ඔටෝනමස් ඩ්‍රයිවිං සහ උසස් ඉන්ෆෝටේන්මන්ට් පද්ධති සමග පැමිණිනි. නවතම G70 2022 වර්තමානයේ පරම්පරාවේ ඉතා නවීන නිර්මාණයක් ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් සහ සම්පූර්ණ විදුලි මෝටර් රථයක් වන BMW A7 වන මොඩලද සමග පැමිණේ. මෙම වාහනයේ අභ්‍යන්තරය ඉතා සුඛෝපභෝගී වන අතර ප්‍රීමියම් ලෙදර්, වුඩ් ට්‍රිම්, රෙක්ලිනින් සහ මැසේජින් රියර් සීට්ස්, විශාල ඩිජිටල් ඩිස්ප්ලේ, පැනෝරමික් සන්රූෆ් සහ බවර්ස් සහ විල්කින්ස් හෝ හාමන් කාඩන් වැනි හයි-එන්ඩ් සවුන්ඩ් සිස්ටම්ස් ඇතුළත් වේ. එයට ඇඩප්ටිව් ක්‍රූස් කොන්ට්‍රෝල්, ලේන් කීපින් ඇසිස්ට්, බ්ලයින්ඩ් ස්පොට් මොනිටරින්, අංශක 360 කැමරස්, හෙඩ් අප් ඩිස්ප්ලේ සහ ඔටෝමැටික් පාකින් වැනි නවීන ආරක්ෂක තාක්ෂණද ඇතුළත්ය. සමස්තයෙන් බැලූ විට BMW 7 සීරීස් යනු උසස් තාක්ෂණය, බලවත් එන්ජින්, ඉතා විශාල සහ සුවපහසු අභ්‍යන්තරය සහ එක්සිකියුටිව් ලෙවල් ලක්සරි ලබා දෙන BMW සමාගමේ ඉහළම මට්ටමේ සුඛෝපභෝගී සෙඩාන් වාහනයක් ලෙස සැලකේ.